අද මේ රටේ පවතින ගම් වතුර ජල ගැලීම් සහ නායම් තත්ත්වයට මුහුණ දීම සඳහා මාලිමා ආණ්ඩුව සූදානම් බව පෙන්වීමට උත්සාහයක් දරමින් සිටින බව අපිට පෙනී යනවා. ඔවුන් නිතරම මාධ්‍ය හමු තියනවා, රූපවාහිනී වැඩසටහන් වලට පෙනී ඉන්නවා. ඔවුන් ඒකට කැප වෙලා කියලා එහෙම පෙන්නමින් ඉන්නවා. නමුත් අපට මතුවන බරපතල සැකය මේ සැබෑ සූදානමක්ද? එහෙම නැත්නම් හුදු රඟපෑමක්ද? මොකද එසේ කීමට ප්‍රබල සාධක ත්‍රිත්වයක් අපිට පෙන්වා දෙන්න පුළුවන්. මෑතකදී බලපෑ දිට්ටා සුලිකුණාටුවේ නායකගේ බොහෝ පාරවල් ඔබ කවුරුත් දන්නවා මේ ආණ්ඩුව ප්‍රතිසංස්කරණය කරේ වැලි කොට්ට දාලා. එතකොට කිසිදු ස්ථීර විසඳුමක් දුන්නේ නැහැ. එතකොට අද මේ වන විට වර්ෂාවත් එක්ක මේ මාර්ග යලිත් සම්පූර්ණයෙන්ම අවදානමකට ලක් වෙලා තියෙනවා. ඉතින් එදා විනාශ වූ පාලම් වෙනුවට ඉන්දියාවෙන් తాවකාලිකව පාලම් ලැබුණා. නමුත් අදටත් ඒ ස්ථානවල තියෙන්නේ తాවකාලික පාලම්මයි. ආණ්ඩුවට අඩුම තරමේ ස්ථීර පාලමක්වත් හදාගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. දිට්ටා ගුණාටුවේ නවතැන්නෙත් ජනතාවගේ පිරිසක් තාමත් ඉන්නේ අවතන් කඳවුරු වලමයි. ඔබ කවුරුත් දන්නවා ඒක. මේ එන ගම් වතුර තත්ත්වයක් එක්ක ජනතාව බොහෝම අසරණ වෙලා ඉන්නේ. මේදී වැදගත් නිරීක්ෂණයක් අපි කළා. දිට්ටා සුලිකුණාටු එන බවට කාලගුණාංශ පැහැදිලිවම අනතුරු වැඟවීම් කරලා තියෙද්දි මාලිමා ආණ්ඩුව මේ අද වගේ සූදානම් වුණාද? අද වගේ ජනතාව දැනුවත් කළාද? අපි එහෙම දෙයක් දැක්කේ නැහැ. ඉතින් එහෙමනම් මේ ආණ්ඩුව අද මේ කරන කාර්ය එදා නොකලේ ඇයි? ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔවුන් එදා හිතාමතාම මේ වගකීම් පැහැර හැරියා කියලා. ඒ නිසා අපි වගකීමෙන් ප්‍රකාශ කරනවා ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ දිට්ටා කුණාටු අතරතුර මේ ආණ්ඩුව හැසිරුණු ආකාරය පිළිබඳව අනිවාර්යයෙන්ම පුළුල් පරීක්ෂණයක් විමර්ශනයක් කරනවා. අපිට මතකයි පාස්කු ප්‍රහාරය වළක්වා ගත්තේ නැති එකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පූජිත ජයසුන්දර මහත්තයාට නීතිය ක්‍රියාත්මක කළා. ඔවුන්ට මරණ දඬුවම දුන්නා. එසේනම් දිට්ටා ගුණාටුවෙන් සිදුවෙච්ච හානිවලට ඒව වළක්වා ගත්තේ නැති එකට පැහැදිලිවම ඉඩ තියෙද්දි තව නොසැලකිලිමත් කම නිසාම ජනතාවට ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඉතින් අපි කියනවා ඒ සැලැස්සූ මාලිමා රජයේ වගකියුත්තන්ට ඉදිරි රජයකින් බරපතල දඬුවම් ලබා දිය යුතුයමයි කියලා. මොකද එතන විනාශ වුණේ මේ මිනිස් ජීවිතමයි. බොහොම ස්තුතියි.